ඔත්මලේ ගැරඩ්ඩි ඇල්ල පැත්තේ ලංගම බස් එකේ සිදුවනු භයානක අනතුරට හේතුව මෙන්න. මේ අනතුරනේ බස් එකේ හිටපු 23 දෙනෙකුගේ ජීවිත විතරක් නෙමෙයි තව ගොඩක් අයට තුවාලත් සිද්ධ වුණා. මේ හදිසි අනතුර ගැන හරියට හොයලා බලන්න මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල්තුමා විශේෂ කමිටුවක් පත් කළා. ඒ කමිටුව මේ 15 වැනිදා කොත්මලේ පොලිසියට ගිහින් බස් එක ගැන විධිමත් පරීක්ෂණයක් පටන් ගත්තා. මේ කමිටුවට නායකත්වය දුන්නේ මෝටර් රථ දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් තාක්ෂණ අරුණ බැසිලේගම මහත්තයා. එතුමා එක්ක එකතු වුණු තව නිලධාරීන් 6 දෙනෙක් ඉන්නවා. ඒ අතරේ ප්‍රධාන මෝටර් රථ පරීක්ෂක ප්‍රභාත් රාජදේව මහත්තයා, නුවරඑළිය දිස්ත්‍රික් මෝටර් රථ පරීක්ෂක ජාලිය බණ්ඩාර මහත්තයා වගේ අයත් ඉන්නවා. ඒ විතරක් නෙමෙයි කතරගම ලංගම ඩිපෝ එකේ කාර්මික අංශයේ නිලධාරීන්ගේ උදව්වත් එක්ක මේ බස් එක තිරිංග රෝද එන්ජිම වගේ තාක්ෂණික දේවල් හොඳින් බැලුවා. කොත්මලේ පොලිසියේ ස්ථානාධිපති එතුමා නුවරඑළිය කොට්ටාශම් භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්තද සිල්වා මහත්තයා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ හක්මන මහත්තයා වගේ අයත් මේ පරීක්ෂණයට පූර්ණ සහයෝගය දුන්නා. පරීක්ෂණයෙන් පස්සේ මාධ්‍යවලට කතා කරපු අරුණ බැසිලේගම මහත්තයා කිව්වේ මුලින්ම නුවරඑළිය දිස්ත්‍රික්ට් මෝටර් රථ පරීක්ෂණය කරලා තිබුණා. ඒකෙන් පස්සේ කොමසාරි ජෙනරාල්තුමා තමන්ට විධිමත් පරීක්ෂණය කරලා වාර්තාවක් දෙන්න කිව්වා කියලා. ඒ අනුව මේ පරීක්ෂණයෙන් හදපු වාර්තාව ඉදිරියේදී නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයට මෝටර් රථ කොමසාරිස් ජෙනරාල්තුමාට එහෙමත් නැත්තම් පොලිසියට භාර දෙනවා කියලා ඔහු කිව්වා. ජාලිය බණ්ඩාර මහත්තයා කරපු මූලික විමර්ශනවලින් හෙළිවුණේ මේ අනතුරට හේතුව බස් එකේ රියදුරුට නින්ද යාම වෙන්න ඇති කියලා. ඒ වගේම කමිටුව අනතුර වුණු තැනටත් ගිහින් ඒ ගැන හොයලා බලලා තියෙනවා. කොටින්ම මේ ඛේදවාචකය ගැන හරියට හොයන්න කමිටුවක් බස් එකේ තාක්ෂණික දේවල් තිරිංග රෝද ඔක්කොම බලලා පොලිසියේ උදව්වත් එක්ක විධිමත් වාර්තාවක් හදලා ඒක ඉදිරියේදී බලධාරීන්ට භාර දෙන්න යනවා. මේක තමයි ඒ ඛේදනීය බස් අනතුරට ප්‍රධානම හේතුව. අමතක නොකර ලයික් කරලා channel එක subscribe කරන්න. ඔබට සුබ දවසක්.